hello welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද අපි යන්නේ ලංකාවේ ලස්සන පැත්තක් වන නැගෙනහිර පළාතේ තියෙන ලස්සන බීච් එකක් බලන්න. මේ ගමන්ට මාත් එක්ක එකතු වුණා මගේ අක්කිගේ යාළුවෝ සෙට් එකකුයි. ඉතින් බලන්නකෝ මේ යන පාර මාරම ලස්සනයි. එතකොට එහි වටපිටාව හරි අමුතුම ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඉතින් අපිට කිලෝමීටර් 73ක් විතර යන්න තියෙනවා මොනරාගල ඉඳන්. ඉතින් මේ පහුවෙන්නේ ලාහුගල වන රක්ෂිතය. ඒකත් හරිම ලස්සනයි. ඉතින් ඔන්න දැන් අපි පොතුවිල් නගරවලට ඇවිත් තියෙන්නේ. පොතුවිල් නගරවල ඉඳන් කිලෝමීටර් 2.5ක් වගේ තමයි අරුගම්බේ බීච් එකට යන්න තියෙන්නේ. එතකොට ඉතින් ඔයාලට පේනවා වටපිටාව හරිම ලස්සනයි. අමුතුම වයිබ් එකක් තියෙන්නේ. ඔන්න දැන් අපි මේ තියෙන එන්ට්‍රන්ස් එක අරුගම්බේට. එතකොට මේ තමයි අපිට පේන ලස්සන බීච් එක. ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් අනිත් බීච් වලට වඩා අමුතු ලස්සන වෙනස්ම වයිබ් එකක් තියෙන බීච් එකක් තමයි මේ අරුගම්බේ කියලා කියන්නේ. හැබැයි දෙයක් කියන්න ඕනි, ඔයාලා අරුගම්බේ යනවා නම් සීසන් එක තියෙන කාලෙට යන්න. මොකද අපි ගිය දවස්වල වෙද්දී මුකුත් නැහැ. ඒ කියන්නේ කඩයක්වත් කිසිම දෙයක් ටිකක් කෑම කඩයක් පවා හොයාගන්න අමාරු තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් අපි ගොඩක් හවස් වෙනකන් සෙල්ලම් කරා, ගොඩක් එන්ජොයි කරා. ඉතින් එතන අමුතුම වයිබ් එකක් තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන සන්සෙට් එකක්. මොකද මේ අපි ඉන්නේ මේ වෙනකොට නැගෙනහිර පළාතේ. එතකොට බටහිරින් ඉර බහිනවා ලස්සනට පේනවා මෙතනට. ඔයාලා කොළඹ ඉඳලා එන කෙනෙක් නම් ඔයාලට කිලෝමීටර් 430 ගාණක් තියෙනවා. මට හරියට මතක නැහැ. එතකොට ඔයාලට ආරුගම්බේ ආවොත් ඒ ළඟම තියෙනවා තව මුහුදු මහ විහාරය වගේ තැන්වලට යන්න පුළුවන්. හැබැයි අපිට පරක් වුණ නිසා අපිට ඒ කොහෙටවත් යන්න බැරි වුණා. මොකද අපි ගෙදරින් එද්දිත් දවල් 11 විතර වෙලා ඇති. ඒ වගේම කියන්න ඕනේ මෙතන හරිම සේෆ්. මොකද ඔයාලට නාන්න කරන්න එන්ජොයි කරන්න පුළුවන්. එච්චර ගැඹුරු මුහුදක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේම ලයිෆ් ගාඩ් එකකිනුත් දාලා තියෙන හින්දා ඔයාලට කිසිම බයක් නැතුව එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපි ප්ලේ කරපු අපේ බෝලේ ගියා ගොඩක් එහාට. හැබැයි ඉතින් ඔයාලට පේනවා ඇති බෝලේ යනවා එහා පැත්තට. ඉතින් අපි ගිහිල්ලා ඒක කොහොම හරි හොයාගත්තා. මේ ඉන්නේ අපිත් එක්ක ගියපු චූටි බබා. ඉතින් එයා බලන්නකො ලස්සනට සෙල්ලම් කර ඉන්නවා. එන්න කිසිම ආසාවක් නැහැ එයාටත්. එයාත් හරි ආසාවෙන් එන්ජොයි කරා. ඇත්තටම මේ බබා මෙහෙම සෙල්ලම් කර ඉන්නවා දකිද්දී මමත් මගේ චූටි කාලෙට ගියා. අපේ කට්ටිය සෙල්ලම් කරනවා. කාටවත් ඉන්න කිසිම හිතක් නැහැ මේ වෙලාවේ. අපි ගොඩාක් හවස් වෙනකන් සෙල්ලම් කරා. ඔන්න දැන් අපිට ටික සන්සෙට් එක බලා ගන්න පුළුවන්. එතන මාරම ලස්සන විව් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යෙන් මතක් කරලම සීසන් එක කාලෙට යන්න. එතකොට ඔයාලා යන ගමන තවත් එන්ජොයි කරන්න පුළුවන් වෙයි. එහෙනම් bye bye. Thanks for watching my video.